අද දේශීය ව්‍යාපාරිකයගේ කොඳු නාරටියට ගහන්න ආණ්ඩුව පටන් ගන්න තියෙනවා. ආණ්ඩුව කොලේ වහලා ගහන්නේ. දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ වෙළෙන්ද ව්‍යාපාරිකයට ගහනවා. අද වෙනකොට මෙරටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අතරංගොඩ තියනවද? මොකක් හෝ චෝදනාවක් දාලා. දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල් වලට කඩවලට කාර්යාල වලට පැනලා කරදර කරලා තියනවද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්ති. අපේ හැමරේ බදු ප්‍රතිපත්තිය සාධාරණයි නම් ආණ්ඩුව ගෙවන බද්දට සාධාරණීකරණයක් වෙනවා නම් තමන් ගෙවන බද්දට ආණ්ඩුවෙන් ව්‍යාපාරිකයා බදු ගෙවන්න ලෑස්ති. අසීමිත බද්දක් ගහලා ව්‍යාපාර වට්ටලා ව්‍යාපාරිකගේ ආදායම නැති කරලා පිට රටවලින් ලංකාවේ නිෂ්පාදනය වෙන දේවල් පවා අසීමිත විදිහට පිටරටින් ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාරිකයාගේ ආදායම වටලා දාලා මම හිරේ ඉන්නකොට ඒ සේරම ගත්තා. කවුද ඒ සල්ලි ගත්තේ? මහ බැංකුව. නිවාඩ් කබ්රාල්ගේ මහ බැංකුව. ඒතර ඒ ඔබතුමා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දියගම ග්‍රවුන්ඩ් එකක් හැදුවා. ඒ ග්‍රවුන්ඩ් එකට හෙලිකොප්ටර් එකක් ගියා. කට්ටක් දාගෙන එක් කරගෙන ගියා. එකට කෑම කෑවා. මම කැමති ඔබතුමාගෙන්ම විස්තරේ සම්පූර්ණයෙන් අහගන්න. සේරම ඩීටේල්ස් වලද? දන්න ඩීටේල්ස් ඔක්කොම අපි කියමු ප්‍රේක්ෂකයන්. හොඳයි. දවසක් මට කෝල් එකක් ආවා. රැට හෙට උදේට එන්න කියලා ජනාධිපතිතුමා ලෑස්ති කරලා තියෙන හෙලිකොප්ටර් එකක්. ඔව්. හෙලිකොප්ටර් එකෙන් ගිහිල්ලා මේ ග්‍රවුන්ඩ්ස් එක බලන්න. හොමගමනේ. හොමගම. ඉතින් මම එතුමාට කිව්වා බය නැද්ද මොකද මේ ඒ කාලේ ඒ පිටි ගහන කාලේනේ මේ කොකට් එකක් දැම්මොත් අපි නෑ යා හිනා වුණා ජනාධිපති කිව්වා එන්න කියලා. ඉතින් මං කෙටියෙන් කියන්න මං හෙලිකොප්ටර් එකේ නැගලා ගියා. එතකොට ජනාධිපතිතුමා තවත් හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා හිටියා ග්‍රවුන්ඩ් එකේ. එතකොට මට පුදුමයි මම විතරයි මේ අමුත් එක්ක හිටියේ. ඒ ග්‍රවුන්ඩ්ස් එක යුද හමුදාව කට්ටිය සේරම වැඩ කරනවා. බුල්ඩෝසර්ස් ඉන්නවා. ඉතින් ලලිත් එන්න කියලා මාට අඬ ගහලා ප්ලෑන් එකක් ඉල්ලුවා මේ ආමි කට්ටිය. ප්ලෑන් එක බලලා මම දැන් උරිසෙන් මේ බලනවා මේ මොකද්ද මේ ජනාධිපතිතුමා උරිසෙට උඩින් බලනවා. ඉතින් ජනාධිපතිතුමා ඇහුවා මේ මිලිටරි කට්ටියගෙන් කොහෙද මේ ස්ටේඩියම් එක කියලා. මෙතන කියලා විස්තර කෙරුවා. කීයක් යනවද කියලා ස්ටේඩියම් එකට 90 මිලියන් යනවා කිව්වා. ඊට පස්සේ එච්චර යනවද 90 මිලියන්? ඊට පස්සේ ඇහුවා එතන මිලියන් 90ක් මිලියන් 90ක්. රනින් ට්‍රක් එකට කොච්චර යනවද කියලා ඇහුවා. 10 මිලියන් යනවා කිව්වා. මිලියන් 10යි. ඔව්. ඒක නම් එච්චර නැහැ කියලා කිව්වා. මම මෝඩෙක් වගේ කිව්වා මම දෙකම ගන්නම් කියලා. ඒ කියන්නේ මිලියන් 100ක් දෙන්නම් කියලා. ඔව්. මිනිත්තු 10න් මම මිලියන 100ක් දුන්නා. මිනිත්තු 10කින් මිලියන් 100ක් දුන්නා. ඔව්. දැන් අර මේ සිල්ලර කඩේ ගඳුළු කරනවා වාගේ මේක තමයි මේක තමයි මේ සිලින්කෝ ශක්තිය. තේරුණාද? මගේ සරණ ෆන්ඩ් එකෙන් දුප්පත් මිනිස්සුන්ට දෙනවා මිලියන 25ක්. අපේ පඩියෙන් කපලා. අපේ හැම සේවකයන්ගේ පඩියෙන් කැමැත්තෙන් දෙනවා. මිලියන 20 මිලියන් 100 මේ පිට්ටනියට දුන්නා කියලා ඔබතුමා ගාව රිසිට් පතක් තියෙනවද නැත්නම් මේ වගකීමෙන්ද කියන්නේ හෘද සාක්ෂියත් එක්ක? රිසිට් පතක් ඇති. දැන් මම අවුරුදු මාස 9ක් ඉරේ හිටියා. ඉතින් මේවා මේ රිසිට් පත් පුච්චලාද මන් දන්නේ මොනවා වෙලාද කියලානේ. තේරුණාද? ඒක මම දැන් සිලින්කෝ එකේ මගේ බේල් කන්ඩිෂන්ස් හැටියට සිලින්කෝ සමු ව්‍යාපාරයේ කම්පැනි එකට ඇතුල් වෙන්න බෑ. බෝඩ් මීටින් එකට ඉන්න බෑ. තීන්දුව ගන්න බෑ. මොන වගේ බේල් කන්ඩිෂන්ස් මේවා? එතකොට දැන් මේ ඉතින් මම පොඩ්ඩක් ඉන්නකෝ. හරි පැහැදිලි. හරිද? දැන් ඊට පස්සේ මම හෙලිකොප්ටර් එකට නැගලා ජනාධිපතිතුමත් එක්ක යනවා ආපහු කොළඹට. ඇත්තෙම මට බදාගෙන අඬාගෙන ජනාධිපතිතුමා කිව්වා ලලිත් පුදුම මිනිහෙක්. පුදුම යාළුවෙක්. මට මිනිත්තු 10කින් මිලියන 100ක් දුන්නා. මම කවදාක්වත් අමතක කරන්නේ නැහැ. ලලිත්ගේ නම දානවා ස්ටේඩියම් එකට. ජේසමානිය ඩොක්ටර් ලලිත් කොතලානි කියලා. ස්ටේඩියම් එකට නම දානවා. ඔව්. ඔබතුමා තාසුර නම දානවා. අප්පා ඔව් හරිය. ඔබතුමා කැමති නැද්ද? ඔබතුමාගේ නම ඔබතුමාට නිකන් හරි කාලෙක පොඩකින් ඉවර නෑ මගේ කතන්දර. හරිද? ග්‍රවුන්ඩ් එක මහින්ද රාජපක්ෂ ස්ටේඩියම් එක. දැන් මං හිරේ ඉන්නකොට මේක විවෘත කළා.
මේක විවෘත කරනවා. දැන් මම බලනවා හිරේ ඉන්න ටෙලිවිෂන් එකෙන් මේ ජනාධිපතිතුමා යනවා මෙහෙම විවෘත කරනවා. මගේ නම නැහැ නේ.